contestants දෙන්න අක්කයි නංගි දෙන්නෙක් ඉරෝෂා. Yes, Satya and Prabodha from Hangwella. ඉතින් කවුද සත්‍ය, කවුද ප්‍රබෝධ, කවුද අක්ක, කවුද නංගි? මේ සත්‍ය මගේ නංගි මම ප්‍රබෝධ. Okay. right. එතකොට family එකෙන් කවුද ඇවිල්ලා ඉන්නේ මේ? මගේ අම්මා තාත්තා හස්බන්ඩ් ඉන්නවා. right. හොඳයි. husband ගෙන් අහලා බලමුද කොහොමද කියලා wife ගේ ගායන හැකියාව. ඔහුට අනුව හොඳ මට්ටමක තිබුණාද? ඔව් හොඳ මට්ටමක තිබ්බා. මේ ඇත්තටම මේ සතුටුයි මේ ගැලපෙනම වේදිකාව හම්බෙලා තියෙනවා. Voice of Family. ඉතින් ඇත්තටම මේ වගේ ටැලන්ටඩ් තව ෆැමිලිස් ඇවිල්ලා තියෙනවා. ඉතින් එයාලට හොඳ මේ අස්වැසිල්ලක් සහ අත්දැකීමක් ගන්න පුළුවන් තැනක් තමයි මේ Voice of Family කියන්නේ. හොඳට ජෙල් වෙලා හොඳට බ්ලෙන්ඩ් වෙලා සින්දුව කිව්වා කියලා මම විශ්වාස කරනවා. thank you. right. එහෙනම් ඉරෝෂා අපි අපේ first judgment එකට යන්නේ නේද? Yes. With this great beginning for the Yeah. day. හරි. Okay. Judge Neil, can we have the first judgment of the day? ප්‍රබෝධා සත්‍ය දෙන්නම මාර ප්‍රබෝධයක් ගෙනාව ස්ටාර්ට් එකට. ඒ කියන්නේ ඇත්තටම හිත් කීරි ගහිලා යන ගායනයක් තිබුණේ. ඔගොල්ලෝ දෙන්න මේ ගායනා කළ ගීතය මම මුලින්ම අහන්නේ 1983 හරි 82 හරි වගේ කාලේදී රූකාන්ත ගුණතිලක ජාලිය රණතුංගට කරපු ගීතයක් මේක ජාලියගේ කැසට් එකේ තිබුණේ. ඒ කාලෙත් මේ ගීතය ඇහුවම අපි හරිම පුදුමාකාර වින්දනයක් ලැබුවා ගීතේ රූකාන්තගේ නිර්මාණය කළා. අද ඕගොල්ලෝ මම හිතන්නේ මේ ඕගොල්ලන්ගේ version එකක් ඇහුවේ නේ? ඔව්. නියමයි. මම දන්නේ මට සතුට කියලා නිම කරන්න බැරි තරම් තියෙනවා. thank you sir. Judge Gayatri. ඔව් ඇත්තටම නීලා කිව්වාගේ ආරම්භය හරිම සතුටුයි. ඔයගලන්ගේ එක්ස්ප්‍රෙෂන්ස් ගැන සැලකිලිමත් වුණා. ඒකම ඒ වගේම හඬ පාලනය අපි නිතරම මේ ප්‍රෝග්‍රෑම් එකේ කියන ගොඩක් දේවල් ඔයගොල්ලෝ ගොඩක් සැලකිලිමත් වෙලා ගායනා කරා. ස්තුතියි. Judge Dimanka. සත්‍ය වශයෙන්ම ප්‍රබෝධමත් ගායනයක් ආරම්භයේ ඇත්ත වශයෙන්ම හරිද මේ මම බැලුව එක නෝට් එකක්වත් එයා මෙහා වේදි කියලා නැහැ. එහෙම හොයාගන්න තරම් කිසිම එකක් තිබුණේ නැහැ. හරිම නෝට් එකක්ම ලයිව් ගායනාවක සාමාන්‍යයෙන් අපිට කනට ඇහෙන ඒ සීමාව ඇතුලේ උපරිමෙන්ම සාධාරණ වුණා කියලා මම විශ්වාස කරනවා. සහ ගැත්‍රයක්වත් කිව්වා වගේ මේ ඊටාම හොඳ හඬ පාලනයක් තිබුණා සහ තාක්ෂණික ක්‍රමවේද පිළිබඳ හොඳ හැදෑරීමක් සහ හොඳ නොලෙජ් එකක් තියෙනවා කියන එක සම්බන්ධව මට හොඳට දැනුණා. හාමනිස් කරා හරිම පර්ෆෙක්ට් එක නෝට් එකක්වත් එහා මෙහා කියන සහ අනිත් එක විශේෂයෙන්ම මේ ගීතේ තෝරාගත්ත ඒ විශ්වාසනීය ඉදිරිපත් කරා. හරිම විශිෂ්ටයි. ඇත්තටම මම කියන්නේ අනිත් තරගකරුවන්ටත් මේ වගේ විශ්වාසනීයව තමන්ට පුළුවන් කැපැසිටි එකේ සින්දු තෝරගෙන මේ වගේ ලස්සන ඉදිරිපත් කිරීම කරන්න කියලා හැමෝටම ඉල්ලීමක් කරනවා. අද දවසේ හොඳ ආරම්භයක් අත් වශයෙන් ජය ප්‍රාර්ථනා කරනවා. හදවතින්ම ජය වේවා. thank you sir. හොඳයි. සත්‍ය ප්‍රබෝධා අපිට තව ගොඩක් වෙලා බලන් ඉන්න වෙනවා. අන්තිම වෙනකන් හැබැයි මම හිතන්නේ බලන් ඉන්න එක අද දවසේ ඕගලන්ට නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා. මොකද ඊටමත් හොඳ කමෙන්ට්ස් ආවයි නේද? ඒ නිසා අපිට කියන්න තියෙන්නේ සත්‍ය අවසානයේ දැනගන්න ප්‍රබෝධමත්ව ගීලා ඉඳගෙන ඉන්න කියලා. සියත Voice of Family